ආශිර්වාදමත් දවසක් ප්‍රේමණීය දේව දරුණි ඔබ සැමට. අද දවසේ අපි මේ ලෝකයේ තිබෙන ප්‍රතිලාභ වැඩිම ආයෝජනය ගැන ඉගෙන ගන්නට යනවා. ඊට ප්‍රථමයෙන් ඔබට ආදරෙන් මතක් කරන්න කැමති, ඔබ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔබ දැන් ඔබගේ පහළ තියෙන ඒ සුදු පාට subscribe button එක ඔබ ක්ලික් කරන්න. මොකද ඒකට හේතුව ඒකේ වැදගත්කම තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔබට මේ බලවත් දේශනාවලට සවන් දීමේ හැකියාව තිබෙනවා. හාලෙලූයා. මොකද ඉදිරි දවස්වල අපි මීට වඩා දීර්ඝව දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන ගැඹුරු සත්‍යතාවයන් අභිරහස් අපි කතා කරන්නට යනවා. ඒ නිසා දැන්ම ඔබ channel එක subscribe කරන්න. හාලෙලූයා. ඉතින් අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනයට සුද්ධ ලීවිල්ල වෙතට ඇතුල් වෙමු. මොකක්ද මේ ලෝකයේ තිබෙන ප්‍රතිලාභ වැඩිම ආයෝජනය? අපි බලමු සුද්ධ ලීවිල්ලෙන් සුද්ධ ලූක් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. තවද ඔවුන් විසින් නොමැලිව නිතර යාඥා කරන්නට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක. ආමේන්. කවුද මේ ප්‍රකාශනය කරන්නේ? ජේසු. හාලෙලූයා. ජේසු යම් ප්‍රකාශනයක් කරනවා නම් ඒක ඉතාමත් වැදගත්. ජේසු කියනවා මේ ස්ථානයේ ඔවුන් විසින් නොමැලිව නිතර යාඥා කරන්නට ඕනෑ බව. අද ගොඩක් අය යාඥාව ගැන තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් යාඥාව ඉතාමත් වැදගත්. හාලෙලූයා. අපි බොහෝ වෙලාවට මුදල් වලින් අපි ආයෝජනයන් කරද්දී අපිට අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබ යාඥාවෙන් ආයෝජනය කරද්දී මේක ස්වර්ගයේ තැන්පතු වල ආයෝජනය වෙන්න යනවා. හාලෙලූයා. අද යාඥාව ගැන වෙනම කෝණයකින් මා ඔබට කතා කරන්න යනවා. යාඥාව කියන්නේ මේ ලෝකේ ප්‍රතිලාභ වැඩිම ආයෝජනය. හාලෙලූයා. හාලෙලූයා. ඉතින් ජේසු කියනවා ඔවුන් විසින් නොමැලිව නිතර යාඥා කරන්නට. අද ගොඩක් අය යාඥා කරන්න කම්මැලි වෙනවා. ඔවුන් මැලි වෙනවා යාඥා කරද්දී. ඔවුන් යාඥාව ගැන තරම් ලොකුවට තැකීමක් නැහැ. සිතන්නේ නැහැ. හාලෙලූයා. නමුත් මේ ගැඹුරු සත්‍යතාවයන් අපි මේ විදිහට ඉගෙන ගද්දී අපි මේ දේවල් වලට වඩා නැඹුරු වෙන්න යනවා. අපි වඩා මේ දේවල් පසුපස ගමන් කරන්නට යනවා. යාඥාව ඉතාමත් වැදගත්. පළවෙනි එක යාඥාව කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ඔබට හොඳ සම්බන්ධතාවයක් ඇති කරන යාඥාව. හාලෙලූයා. සම්බන්ධතාවයක් නැතුව ඔබට ශක්තිමත් ගමනක් යන්න බෑ. හාලෙලූයා. ඔබ හොඳ සම්බන්ධතාවයක් දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගන්න අවශ්‍යයි. හාලෙලූයා. හාලෙලූයා. ඉතාමත් වැදගත්. දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක්. හාලෙලූයා. ඔබ දන්නවද? ඔබගේ හැම යාඥාවක්ම දෙවියන් වහන්සේ අසනවා. නමුත් ඒවට උත්තර දීමේ නිශ්චිත කාලයක් තිබෙනවා. ඒ නිශ්චිත කාලයට නිශ්චිත වෙලාවට උන්වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා. ඒ හැම යාඥාවක්ම ආයෝජනයක් වශයෙන් ස්වර්ගයේ තැන්පතු වල තැන්පත් වෙනවා. ඔබ කරන කිසි යාඥාවක් අපතේ යන්නේ නැහැ. හාලෙලූයා. කිසි යාඥාවක්. ඒ හැම යාඥාවකටම උන්වහන්සේ පිළිතුරු දෙන්න යනවා. නමුත් නිශ්චිත වෙලාවක් තිබෙනවා. හාලෙලූයා. වැදගත්ම දේ තමයි ඔබ යාඥාවෙන් ආයෝජනය කිරීම. හාලෙලූයා. අද ඉඳලා ඔබ යාඥාවට වැඩි කාලයක් දෙන්න යනවා. හාලෙලූයා. ඒක සැබවින්ම සිද්ධ වෙනවා. මොකද මෙපමණ කාලයක් ඔබ දැනගෙන හිටියේ නෑ යාඥාව කියන්නේ හොඳ ආයෝජනයක් කියලා. සමහර විට අද ඔබ කරන යාඥාවට ඔබට අද පිළිතුරු නොලැබුණත් හෙට ඔබගේ යාඥාවට පිළිතුරු ලැබෙන්න පුළුවන්. හාලෙලූයා. මේක ආයෝජනයක්. හාලෙලූයා. හාලෙලූයා. යාඥාව කියන්නේ හොඳ ආයෝජනයක්. යාඥාව දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගන ඔබගේ ජීවිතේ.
ඒ වගේම ඔබ කරන හැම යාඥාවකටම දෙවිඳුන් ඔබට පිළිතුරු දෙන්න යනවා. හාලෙලූයා. හාලෙලූයා. ඒ නිසා කිසි යාඥාවක් අපතේ යන්නේ නැහැ. මොකද මේ යාඥාවලට ලැබෙන ප්‍රතිලාභ ඔබට මුදල් වලින් විශ්ලේෂණය කරන්න බෑ, මනින්න බෑ. හාලෙලූයා. සතුට, සමාදානය, ආශිර්වාදය, සුරක්ෂිතභාවය, සඵලත්වය, සාර්ථකත්වය, මෙන්න මේ දේවල් වලින් අපිට අපේ ජීවිතවලට ප්‍රතිඵල ලැබෙනවා අපි යාඥාවෙන් ආයෝජනය කරද්දී. හාලෙලූයා. ඒ වගේම අපිට යාඥාව උපකාරී වෙනවා. දෙවියන් වහන්සේගේ වචනය තුල අපි තබා තිබෙන ඇදහිල්ල අපිට ශක්තිමත්ව අල්ලගෙන ඉන්න. හාලෙලූයා. ඊට වැදගත්. හාලෙලූයා. ඒ නිසා ප්‍රේමණීය දේවදරුවනේ, යාඥාව කියන්නේ හොඳ ආයෝජනයක්. ඔබ යාඥාවට ආයෝජනය කළොත්, ඔබ යාඥාවෙන් ආයෝජනය කළොත්, මේ යාඥාවන් සියල්ල ස්වර්ගයේ ආත්මික තලයේ, හාලෙලූයා, ඒවා ස්වර්ගික තැන්පතුවල ආයෝජනය වෙනවා. හාලෙලූයා. ප්‍රතිලාභ ඉතා විශාලයි, ආශිර්වාද ඉතා විශාලයි. ඔබ නියම වෙලාවට දේවල් අත්දකින්න යනවා. හාලෙලූයා. නිසා හොඳම දේ ඔබේ කාලය යාඥාවෙන් ආයෝජනය කරන්න. සර්වබලධාරී ජීවමාන දෙවි පියාණනි, අද දවසේ මේ වචනය තුලින් හැම දරුවෙක්ම ආශිර්වාද කරන්න. මේ වචනය ඇසූ හැම දරුවෙක්ම ස්පර්ශ කරන්න මේ වෙලාවේ. යාඥාව තමයි මේ ලෝකෙ තිබෙන ප්‍රතිලාභ වැඩිම ආයෝජනය. එනම් පියාණනි, හැම මොහොතකම විනාඩි 5ක් හරි ඔබ ඉදිරියේ දන නමා, හිස නමා යටහත්ව යාඥා කරන්න මේ දරුවන්ට කරුණාව ලබා දෙන්න. බොහෝ ප්‍රතිඵල මේ තුලින් මේ දරුවන්ගේ ජීවිතේ නිදහස් වේවා. ආශිර්වාද කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මම සභාපාලක දේවගති ප්‍රොෆෙසර් යොහන්ඩයස් ජෙසුපීටයි.